වතුර බෑග් එක ඩැමේජ් වෙනවා. එහෙමත් නැත්නම් වතුර යනවා. ඔයා මේ අවස්ථා දෙකම අහලා ඇති. ඉතින් ගර්භණී අම්මා කෙනෙක්ට මේ වගේ අවස්ථාවකදී මොන විදිහටද ක්‍රියා කරන්න ඕනේ කියලා දැනගෙන ඉන්න එක වඩාත් වැදගත් වෙනවා. මොකද එහෙම වතුර යන්න පටන් ගත්තාම අම්මා කලබල වෙනවා මම මොකද්ද ඊළඟට ගන්න ඕනේ පියවර කියලා. ඉතින් මේකෙදී ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයාට මේක දැනෙන්නේ මොන විදිහටද? මුත්‍රා පහවීමක් විදිහට ඔයාට තේරෙන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට තේරෙන්නේ කකුල් දෙක දිගේම වතුර ගලාගෙන යනවා වගේ වතුර ගලාගෙන යනවා පේන්න තියෙනවා. ඉතින් මේ වෙලාවට ඔයා කළ යුතු දේ තමයි ඔයා හිටගෙන හෝ ඇවිදිනවා නම් ඉක්මනින්ම ඇඳට හෝ ඉඳ ගැනීම සිදු කරගත යුතුයි. මොකද වතුර පිරිච්ච මල්ලකින් වතුර ලොකු පීඩනයකින් එළියට එනකොට ඒ පෙකණි වැල ඒත් එක්ක එළියට ආවොත් බබාට ගියපු සියලුම පෝෂණය එතකොට ඔක්සිජන් වගේ දේවල් ඇන හිටින්නට පුළුවන් පෙකණි වැල ඒ පීඩනයත් එක්ක එළියට ආවොත්. මේ නිසා ඔයාගේ පැටියා ලොකු අවදානමකටපත් වෙනවා. ඒ නිසා ඔයා දැනගෙනම ඉන්න ඕනේ දේ තමයි හොඳ පිරිසිදු ෆෑඩ් එකක් ඇඳ ගන්නට ඕනේ. ඇවිදින එක අඩු කරන්නට ඕනේ. සහ ඉක්මනින්ම රෝහල් ගත වෙන්නට ඕනේ. එතකොට ගෙදර ඉන්න අනිත් වැඩිහිටි අය, එතකොට අම්මා, එතකොට වටේ ඉන්න අය ඇවිල්ලා ඔයාට කියයි. ඔයා ඒගොල්ලෝ අත්දැකීමෙන් දන්නවා හොස්පිටල් එකට ගියාම අපිට ලේබර් රූම් දැම්මහම නැත්තම් අපි සීස කරාම කන්න වෙදෙන්නේ නැහැ. බඩගින්න ඉන්න වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ගොඩක් අය කියනවා දැන් ගියත් බඩගින්නේ ඉන්න වෙන්නේ. ඒ නිසා ඔයා කෑම ටිකක් කාලා යන්න කියලා. ඉතින් එහෙම කෑම කාලා ගියොත් ඔයා දන්නවා හදිසියෙ අපිට ශල්‍ය කර්මයකට යන්නට වුණොත් ඔයාට ෆාස්ටින් පැය ගාණක් සම්පූර්ණ කරන්නට වෙනවා. පැය 6ක් ඉන්න වෙනවා. ඉතින් ඔයා කෑම අන්තිමට ගත්ත වෙලාවෙ ඉඳලා ඒ ෆාස්ටින් අවර්ස් කම්ප්ලීට් කරන්න ගියොත් ඔයාටත් ඔයාගේ පුංචි පැටියටත් ජීවිතය ආරක්ෂා කර ගැනීමට තියෙන පැය ගාණින් කාලයක් තමයි අයින් වෙන්නේ. ඒ හින්දා ඊටම ආදරයෙන් ඉල්ලනවා කෑම කන්නට පුළුවන් ගිහිල්ලා ඔබ කළ යුත්තේ ඉක්මනින් රෝහල් ගත වෙන්න. රෝහලට ගිහිල්ලත් ඔබ දැනුවත් කරන්නට ඕනේ ඔබට වතුර යන්නට පටන් ගත්තා කියලා. ඉතින් ඔයා මේ අවස්ථාවට කලබල විය යුතු නැහැ. හැබැයි ඉක්මනින්ම රෝහල් ගත වෙන්න. වතුර දෙයන්නේ නැත්නම් මුත්‍රා දෙයන්නේ ඒවා බල ඉන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. රෝහලට ගියාම ඒක නිශ්චිතවම බලා ගන්නවා වතුර ගියාද එහෙමත් නැත්නම් මුත්‍රා පිට වුණාද කියලා. වැඩි ආරක්ෂිත වෙන්නේ රෝහලට ගිහිල්ලා ඒ අවශ්‍ය සංරක්ෂණය ලබා ගැනීමයි. ඒ නිසා හැකි ඉක්මනින් රෝහල් ගත වෙන්න. ප්‍රමාද කිරීමෙන් ඔයාත් ඔයාගේ පුංචි පැටියත් අවදානමකට ලක්වීමේ හැකියාවක් තියෙනවා.